නවීන තාක්ෂණ පිළිබඳ ආතතියක ආයතනයට පැවරලා තියෙන ප්‍රධානතම ව්‍යවස්ථාපිත කාර්යයන් අතරින් එක් කාර්යයක් වෙන්නේ පෞද්ගලික හා රාජ්‍ය අංශයට අදාළ ආයතනවලට නවීන තාක්ෂණයන් පිළිබඳව අවශ්‍ය වන පිරිස් පුහුණු කිරීම ප්‍රධානම කාර්යය. ඒ අනුව විශ්වවිද්‍යාලවලින් පිටවන ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලා හට අපගේ ආයතනයේ තිබෙන වර්ල්ඩ් ක්ලාස් රිසර්ච් ඉක්විප්මන්ට් පාවිච්චි කරලා ඒ වගේම අප ආයතනයේ ඉන්න විද්‍යාඥයන්ගේ අධීක්ෂණය හා පුහුණුව යටතේ තෝරාගත් 20 දෙනෙකුට ආසන්න පිරිසක් පුහුණු කිරීම සඳහා අපි අයදුම්පත් කැඳෙව්වා. ඒ සඳහා 360කට ආසන්න අයදුම්පත් ප්‍රමාණයක් අතරින් අපි 20 දෙනෙක් තෝරාගත්තා. මේ කියන ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලා හරහා අපේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු වලට අවශ්‍ය ඔවුන් විශ්වවිද්‍යාලයේ ලබාගත් තියරි සහ අප ආයතනයට පැමිණ ලබා ගන්න ප්‍රායෝගික දැනුම අනුසාරයෙන් වඩාත් රටට අවශ්‍ය වන යම් කටයුතු පර්යේෂණ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අය බඳවා ගැනීමේදී ඒ අය වෙනුවෙන් අපි work assignments plan කරලා මාස් පතා ඒ අයව මොනිටර් කරලා ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් හරහා පර්යේෂණ සංවර්ධන කටයුතු සිදු කර ගැනීමට ඒ වගේම ඔවුන් හරහා නව prototypes, innovation solutions, publications, science popularization workshops ඒ වගේ කාර්යයන් විශාල ප්‍රමාණයක් මේ අය ලවා කරවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ ෆ්‍රෙෂ් ග්‍රැජුවේට්ස්ලාගේ තියෙන නව අලුත් දැනුම යොදවාගෙන ප්‍රායෝගිකව අලුත් දේවල් අත්හදා බලන්නට අප ආයතනයේ තියෙන පර්යේෂණාගාර පහසුකම් සහ විද්‍යාඥයන්ගේ තියෙන දැනුම කියන දෙක සම්මිශ්‍රණය කිරීම තුළින් වඩාත් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්නට පුළුවන් වෙතයි අපි විශ්වාස කරනවා.